මේක බලා ගන්න පුළුවන් මේ වැඩසටහන ඉවර වෙනකොට අපි කියන ක්‍රමයට ලකුණු දාගත්තාම ඒකට කිසිම දැනුමක් ඕනේ නැහැ. මං කියලා දෙන විදිහට ලකුණු දාලා අවසාන එකතුව ගැනීම පමණයි කළ යුත්තේ. මොකද සිකුරුයි බුදයි යට ඉන්නකොට අනිත් ග්‍රහයෙක් හිටිය තරම් භයානක නරක නැහැ. මොකද ශාන්ත මරණයක් ගැන කියවෙනවානේ සිකුරුයි බුදයින් ඒ නිසා. දාන පැත්තට ගන්න කියන ප්‍රතිපදාව වඩන්න තියෙනවා. එතකොට උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් මේක සන පිට ගහන්න පුළුවන්. නොපිට තියෙන මේස් එකක් අල්ලලා අනිත් පැත්ත අත දාලා මෙහෙම උඩට ගන්නවා වගේ ඒක කන පිට ගහන්න පුළුවන්. බිඳුවට උඩ යන්න යන්නේ නැහැ. ඔය තර 11යි. අපි તો හොඳම තැන්වල ග්‍රහය හොඳ ග්‍රහය ගොඩක් හිටියනම් මේකට අවදි 20ට 25ට එයි. එහෙම වුණා නම් Tamanට අර නිකන් පෙර භවයන් වල උපයාගත්ත දේවල් ඇසුරෙන් මේ භවයේ වඩා පහසුවෙන් ගත කරන්න ලැබෙන තල්ලුවක් වගේ. හිතන්නකෝ අර අසුබ භාවවල ඉන්න ග්‍රහයෝම බලපෑම වැඩි වුණොත් ඍණ පැත්තට යන්න පුළුවන්. ඍණ පැත්තේ ජන්මපත්‍රයක් Tamanට තිබුණොත් මොකද තියෙන්නේ? බය වෙන්න ඕනේ. මේකේ ධන ලකුණු ආපු අයට තේරෙයි Tamanට ඔව් ලොකු පුෂ් එකක් එක්ක මම යනවා නේද කියලා. බිඳුවට කිට් වෙනකොට තේරෙයි ෂුට්ටක් අමාරුයි නේද කියලා. ඍණායට තේරෙයි අපි බරපතල උත්සාහයකින් ගොඩ එන්න ඕනේ නේද කියලා. ඒක දැනෙනවා නම් මේක ඇත්ත. රජත TV ආයුබෝවන් සුබ දවසක් ඔබට. අදත් රජත TV හරහා ඊටමත් වැදගත් වූ කරුණු කාරණා කිහිපයක් ගැන කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. මිට සති කිහිපයකට කලින් රජත TV YouTube නාලිකාවේ විකාශය වූ අපූර්ව වැඩසටහනක්. ඒ වැඩසටහන ඔබ ජීවිතේ ප්‍රථම වතාවට වෙන්න ඕනි නරඹන්න ඇත්තේ. අපේ සම්පත්දායකයාත් එවැනි විශ්මිත ක්‍රියාවක් සිදු කළේ ප්‍රථම වතාවට. ලග්නය කුමක් වුණත් ඔබේ ජන්මපත්‍රය ඔබටම බලා ගන්න පුළුවන් ආකාරයක් අපේ සම්පත්දායකයා කියලා දුන්නා. ඉතින් තවමත් ඒ වැඩසටහන නරඹුවේ නැත්නම් ඔබට පුළුවන් ඒ වැඩසටහන අපේ වැඩසටහන් මාලාවට ගොස් නරඹලා එන්න. අද අපි කතා කරන්නේ නීතිඥ චතුර උමගලිය මහත්මයාත් එක්ක. අයබන් ඔබතුමාට. අයබන්. චතුර මහත්මයා අපි අර කලින් වැඩසටහන ගැන ටිකක් කතා කරලා දවසේ හඳුන්වා දීම කරන්න ඕනේ. ඉතින් ඔබතුමා අඳුරේ ඉඳන් හීයක් විද්දා ඒ හීය හරියටම ටාගට් එකට ගියා. ලංකාවේ ප්‍රථම වතාවට තමයි එවැනි වැඩසටහනක් මාධ්‍යකින් නිකුත් කළේ. අපිට ජන්මපත්‍රයක් පරීක්ෂා කිරීමේදී ජ්‍යොතිර්වේදීන් කියන ලග්නය ඕනේ කියලා. උපන් වෙලාව ඕනේ කියලා. නමුත් කිසිම දෙයක් නැතුව ඔබතුමා හරි අපූර්ව ක්‍රමවේදයක් ජනතාවට කිව්වා. ප්‍රතිචාර ඉතාමත් හොඳයි. ඔබතුමා දකින්න ඇති. අද අපි කතා කරනවා ඒ වගේම තවත් විශේෂ වූ ලකුණු රටාවක් ලකුණු ක්‍රමවේදයක් ලබා දෙන වැඩසටහනක්. තමන් කරපු පින් එක්ක තමන් ඉහළට යනවද නැත්නම් උත්සාහයෙන් ඉහළට යනවද කියන කාරණාව ගැන තමයි කතා කරන්නේ. එතකොට මහත්තයා. ඔව් සුබ දවසක්. මේකත් එදාට නොදෙවෙනි විශ්වකර්ම වැඩක් අද අපි පෙරලියක්. ඔව්. ගන්න ජන්මපත්‍රය ඔබේ සහ පවුලේ අයගේ ළඟ තියාගෙන ඔබටම බලා ගන්න පුළුවන් ඔබේ ජන්මපත්‍රය ඔබට පෙර කුසල පෙර පින් මේ කුසල් පින් වචන අර්ථකථන එක පැටලෙන්න එපා. ඒ කියන්නේ සංසාරේ ගෙනාපු දේත් එක්ක ඉස්සරහට තල්ලු කරලා දෙන පුෂ් කරලා දෙන ජන්මපත්‍රයක්ද එහෙම නැත්නම් පුෂ් කරලා දෙන කොයි ප්‍රමාණයටද එහෙම නැත්නම් උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් ඉස්සරහට යා යුතු ජන්මපත්‍රයක්ද Tamanට තියෙන්නේ. මේක බලා ගන්න පුළුවන් මේ වැඩසටහන ඉවර වෙනකොට අපි කියන ක්‍රමයට ලකුණු දාගත්තාම මේකට කිසිම දැනුමක් ඕනේ නැහැ. මං කියලා දෙන විදිහට ලකුණු දාලා අවසාන එකතුව ගැනීම පමණයි කළ යුත්තේ. හොඳයි. ඔබ අනිවාර්යයෙන්ම මේ වැඩසටහනත් එක්ක එකතු වන්නට ඕනේ. ඔබට විශේෂ කරුණු කාරණා රැසක් කළ දවසේ කියලා මේ කතාවත් කලින් වැඩසටහන වගේම ප්‍රථම වතාවට තමයි ඉදිරිපත් කරන්නේ. ඒක නිසා ඔබගේ අවධානය යොමු කරන්න කියන කාරණාවත් එක්ක මතක් කරන්න ඕනේ චතුර මහත්මයාගේ දුරකථන අංකය WhatsApp අංකය තිරේ දිස් වෙනවා. අපිට පුළුවන් බොහෝ දින ගිය සතියේ අපෙන් ඉල්ලලා තිබුණා දුරකථන අංකය එතුමා සම්බන්ධ කරගන්න ඕනේ කියලා තිරේ දිස් වෙනවා WhatsApp අංකය. එහෙමත් නැත්නම් දුරකථන අංකය. ඊටමත් ලේසි එතුමා කැමැති කාර්යබහුල නිලධාරියෙක් නිසා WhatsApp පණිවිඩයක් තියන එතුමා ඔබට ආමන්ත්‍රණය කරાવી. හොඳයි චතුර මහත්මයා. හොඳයි. දැන් මෙහෙමයි. දැන් මේක කරන්න ඕන මතක තියාගන්න ඕන මේ කාරණේදී පොඩි මතකයට ගමු ත්‍රිකෝණස්ථාන කියන එක ගන්න ඕන. ත්‍රිකෝණස්ථාන කියන්නේ 1 5 9.
කේන්ද්‍රස්ථාන කියන එක මතක තියෙන්න ඕනේ 1 4 7 10. මතක තියෙන්නේ නැත්නම් දැන් මම කියනවා මේ ප්‍රශ්නයක් නේ. එතකොට අසුබ ස්ථාන විදියට 6 8 12. හරිනේ. ඒ ටිකේ දා කිව්වනේ. හරි. දැන් කරන්න ඕන මෙහෙමයි. දැන් ඔබ ඔබේ ජන්මපත්‍රය නිරවුල්ව සූදානම් කරගන්න. ඕකේ තියෙන නේ යු ප්ලු කියන ඒවා ගන්නෙ නෑ. ඒ කියන්නේ යුරේනස් නෙප්චූන් ප්ලූටෝ අපිට වැඩක් නෑ. අපි බලන්නේ ඉතුරු ග්‍රහයන් 9 දෙනා. සප්තග්‍රහයෝයි ඡායාග්‍රහයෝ දෙන්නයි. හරි. දැන් ඔබ බලන්න ඔබේ ජන්මපත්‍රයේ 1 5 9 කියන ඉතාම වැදගත් ස්ථාන තුන වන ත්‍රිකෝණ ස්ථාන තුනේ ග්‍රහයෝ කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. 1 5 9. ඔය ත්‍රිකෝණය පෙන්වන්න මේ තිරේ. ඔව්. 1 5 9 කියන ත්‍රිකෝණ ස්ථානේ ග්‍රහයෝ කී දෙනෙක් ඉන්නවද? අපි හිතමු එතන දැන් මුලින්ම බලන්න ඕනේ නැහැ. මුලින්ම සුභ අසුභ ග්‍රහයෝ එහෙම වෙන් කරගෙන බලන්න ඕනේ නැහැ. 1 5 9 කොච්චර ඉන්නවද බලන්න මේ ග්‍රහයෝ. ඒ කොට තුනේ. සමහර විට ග්‍රහයන්ගෙන් 9න් 6ක් 7ක්ම ඉන්නත් පුළුවන්. ඔව්. එකතු කරලා ගන්න. සමහර විට 2ක් 3ක් වෙන්න පුළුවන්. එකක් වෙන්න පුළුවන්. කරුමේට 1 5 9 කියන තුනේ එකම ග්‍රහයක්වත් නැති වෙන්නත් පුළුවන්. මෙච්චරයි කරන්නේ මුලින්ම 1 5 9 ඉන්න ග්‍රහයෝ ප්‍රමාණයට ලකුණු 5ව දාගන්න. අපි හිතමු එකේ ග්‍රහයෝ දෙන්නයි. 5 නෑ. 9 එක්කෙනයි ඉන්නවා කියලා. එතකොට 1 5 9 ග්‍රහයෝ කීයක් ඉන්නවද? 3යිනේ. එතකොට 3 නම් ලකුණු 5ව 3ක්. 15ක් දාලා සටහන් කරගන්න. හරි? හරිනේ? දැන් ඊළඟට කරන්න වැඩක් තියෙනවා. 15යි කියලා ලිව්වනේ. 15යි හරි කීයයි හරි ලිව්වනේ. ඔතන පාප ග්‍රහයෝ කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. දැන් පාප ග්‍රහයෝ කොටට දාන්නේ මෙන්න මේ අය. දැන් සුභ ග්‍රහයෝ කොටට දාන්නේ හරිද? මේ සම්මතේ මං ඉස්සලා කියන්නම්කෝ. සඳු ඔය කොහෙද ලියාගත්තත් කමන්නේ මේ වැඩසටහන පෝස්ට් කර කර මේ ටික ලියාගත්තත් කමන්නේ. සුභ ග්‍රහයෝ කියලා ගන්නෙ බුධ, සිකුරු, ගුරු, සඳු. දැන් පුර සඳුද අව සඳුද කියලා නොසලකා සඳු ගන්නකො සුභ ග්‍රහයෙක් විදියට. ඔය හතරනේ සම්මත සුභ ග්‍රහයින්. ඕකට මම එකතු කරනවා රවි. රවි සමහර අය සලකන සමහර ජ්‍යොතිර්වේදීන් පාප ග්‍රහයෙක් කියලා ඒ පෞකාර සිතුවිල්ලවත් ඇති කරගන්න එපා. රවිට පාප ග්‍රහයෙක් කියලා කවදාවත් Tamanට වගතුවක් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. හරි. ඒතකොට සුභ ග්‍රහයෝ 5 දෙනා කවුද? රවි, සඳු, ගුරු, සිකුරු, බුධ. පාප ග්‍රහයෝ 4 දෙනා එතකොට වෙන් වෙනවා ශනි, කුජ, රාහු, කේතු. හරි. දැන් ඔතන ඔය 1 5 9 ඉන්නකොට අපි ලකුණු 5 ගානේ දුන්නට පාප ග්‍රහයෝ කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. දැන් 1 5 9 අය ගත්ත උදාහරණයක්කෝ. ගත්ත උදාහරණ 1 5 9 ග්‍රහයෝ 3 දෙනානේ හිටියේ. ලකුණු 15ක් ආවනේ. හැබැයි අපි හිතමු ඔය තුنين එකක් රාහු. මිනිකමට හිතමු. ඒතර රාහු පාප ග්‍රහයෙක්නේ. එහෙනම් දුන්න ලකුණු වලින් දෙකක් කපන්න. පැහැදිලිද? දුන්න ලකුණු වලින් දෙකක් කපන්න. එතකොට දැන් ලකුණු 15ක් ආවා. හැබැයි එක පාප ග්‍රහයක් ඉන්නවා ඔතන. දෙකක් අඩු කරන්න. ඒතකොට 13ක් කියලා එනවා. ඒ ටික ඔන්න වෙනම ගත්තා. ත්‍රිකෝණ ස්ථාන වල ලකුණු දීලා ඉවරයි. right. ඊට පස්සේ අපි යනවා කේන්ද්‍ර ස්ථාන වලට. කේන්ද්‍ර ස්ථාන කියන්නේ මොනවද? 1 4 7 10. දැන් එක මෙතෙන්දී පොඩ්ඩක් අතාරින්න ඕනේ. ඇයි? කලින් ත්‍රිකෝණ ස්ථාන වලදී එක ගත්තානේ. එහෙනම් මේ මොහොතේ එක අතහැරලා කේන්ද්‍ර ස්ථාන ඉතුරු කේන්ද්‍ර ස්ථාන 3 4 7 10. 4 7 10 ඉන්න ග්‍රහයෝ ගාන ගණන් කරා. එතන කීයක් හරි ඇතිනේ ග්‍රහයෝ. ඒතර 4 7 10 කියන්නේ අපි කිව්වා ප්‍රබල ස්ථාන. ඒ නිසා 4 7 10 ඉන්න ග්‍රහයෝ ගානට ලකුණු 3 ඒවා දෙන්න. ලකුණු 3 ඒවා. අපි හිතමු දැන් අර උදාහරණෙම යන්න. දැන් අර අපි ගත්ත උදාහරණේ ත්‍රිකෝණ ස්ථානයේ ග්‍රහයෝ 3 දෙනෙක් හිටිය ලකුණු 15ක් දුන්නා. හැබැයි රාහු හිටියින්ද දෙකක් කැපුවා. දැන් කේන්ද්‍ර ස්ථාන 3 අපි හිතමු එක ග්‍රහයයි ඉන්නේ. එක ග්‍රහයයි ඉන්නේ. එතකොට ලකුණු කීයද හම්බෙන්නේ? කේන්ද්‍ර ස්ථාන වල ඉන්න ග්‍රහයන්ට ලකුණු 3 ගානෙන් දෙන්නේ. එක කෙනානේ 3යි. දෙන්නේ කිරියොත් 6යි, තුන් දෙනෙක් කිරියොත් 9යි එහෙම දාලා නැවත බලනවා ඒකෙන් කී දෙනෙක් පාප ග්‍රහයෝද කියලා. නැවත මොකද කරන්නේ? පාප ග්‍රහයෙක් ඉන්නවා නම් ඒවා ඉන්නේ පාප ග්‍රහයෙක් නම් ලකුණු දෙකක් අයින් කරනවා. අපි හිතමු දැන් ඔය ගත්ත උදාහරණේ 4 7 10. 4 7 10 නේ අපි ගත්තේ. අපි හිතමු
හතේ ඉන්නේ කේතු කියලා එකේ රාහු හිටියා කියනකො කලින් හතේ කේතු ඉන්න එකම එක්කෙනක් කේතු නම් මොකද කරන්නේ? අර දුන්න ලකුණු තුනේ අයින් කරනවා. දෙකක් අයින් කරනවා. එකක් ඉතුරු වෙනවා. හරි. ඒකත් දැන්. හරි. දැන් ඊට පස්සේ බලනවා කේන්ද්‍ර ස්ථානත් අතහැරලා මේ ත්‍රිකෝණ ස්ථානත් අතහැරලා අසුභ ස්ථානත් අතහැරලා ඉතුරු ටික. ඉතුරු මොනවද ඉතුරු වෙන්නේ? දැන් අසුභ ස්ථාන ටික අන්තිමට ගන්නේ 6 8 12. දැන් එතකොට බලමු. 2 මේ ඉතුරු ටික මම කියන්නේ. 2 3 2 3 7 ගත්තා 8 නේ 9 ගත්තා 10 ගත්තා 11. 2 3 11. 2 3 11 කියන භාවයන් වල ඉන්නේ කවුද කියලා බලමු. ග්‍රහය කී දෙනෙක් ඉන්නවද කියලා. 2 3 11 භාව කියන්නේ සාමාන්‍ය නියුට්‍රල්. දැන් අපි මේ විග්‍රහයට අනුව නියුට්‍රල්. ඒ කියන්නේ කේන්ද්‍ර ස්ථානක් නෙමෙයි, ත්‍රිකෝණ ස්ථානක් නෙමෙයි, අසුභ ස්ථානක් නෙමෙයි. ඒතකොට නියුට්‍රල් ස්ථාන තුනක්. ඒ බලපෑම් ඇති කරන්න එච්චරම දායක වෙන්නේ නැහැ කියන එකද? නෑ එහෙම කියන්න බෑ. මේක වෙනම තර්කයක්. මේ ලකුණු දීමට හදාගත්ත තර්කයක් සහ ක්‍රමවේදයක්. 2 3 11. 2 3 11 ඉන්න ග්‍රහය ගාන බලමු. අපි හිතමු දැන් අරගත්ත උදාහරණේ මතකයිනේ. ත්‍රිකෝණ ස්ථාන වල 3 දෙනෙක් හිටියා, කේන්ද්‍ර ස්ථාන වල එක්කෙනයි හිටියා 4යි. මෙතන ඉන්නවා කියමුකෝ 3 දෙනෙක්. 3 දෙනෙක් ඉන්නවා. ඒතර ඔක්කොම 7යි අපි ගානක් මතක තියාගන්න. මේට වඩා ඉන්නත් බෑ. 3යි. ඒතකොට 2 3 11 කියන නියුට්‍රල් ස්ථාන වල ඉන්න ග්‍රහය ගානට ලකුණු එකේව දෙනවා. තුනයි. ලකුණු තුනයි. මුලින් නම් ලකුණු දැන් තියෙනවා 13ක් තියෙනවා, එකක් තියෙනවා, තුනක් තියෙනවා. අවශ්‍ය වෙනවද මේවා? මම මතක නැහැ. හිටියා. ඕ නෑ අපි නිකන් මේ උදාහරණෙත් එක මම පොඩ්ඩක් මතක තියාගමු. ඒක එක්කෙනා දැන් මේක බල බල ලකුණු දානවා. ඒක මේ ලකුණ නෙමෙයි මේක උදාහරණය තමන්ගේ ටිකනේ. මෙතනදී පාප ග්‍රහය කියලා ලකුණු කපන්නේ. කේන්ද්‍ර ස්ථානවලයි ත්‍රිකෝණ ස්ථානවලයි අපි පාප ග්‍රහය කියලා ලකුණු දෙකක් කැපුවානේ. මෙතනදී 1 2 3 11 කියන නියුට්‍රල් ස්ථානවල පාප ග්‍රහය හිටියා සුභ ග්‍රහය හිටියා එක ලකුණක් ගන්න දෙනවා එච්චරයි. ඒක ලකුණු කැපීමක් කරන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපි යනවා අසුභ ස්ථාන වලට. 6 8 12. ඒකෙනුත් 6 12 දෙක ගන්නවා. අර පරම අසුභ ස්ථානයේ අන්තිමට තියලා 6 12 දෙක ගන්නවා. 6 12 දෙකේ ග්‍රහයෝ කී දෙනෙක් ඉන්නවද කියලා බලමු. අපි හිතමු මේ උදාහරණේ එක ග්‍රහයක් ඉන්නවා 6 12 දෙකේ. එතකොට 6 12 දෙකේ ඉන්නවා කියන්නේ එයාට බාධායි. එතකොට ලකුණු ලැබෙන්නේ නැහැ, තියෙන ලකුණු කැපෙනවා මිසක්. ඒ නිසා 6 12 කියන ස්ථානවල ඉන්න ග්‍රහයන්ට -3. ඒ කියන්නේ ඍණ 3 3 දෙනවා. ඍණ 3ක්. 3 3 නෑ ඍණ 3යි. ඍණ 3 කියන්නේ අර කලින් උපයාගත්ත ලකුණු වලින් 3ක් කැපෙනවා. 3ක් කැපෙන. එතෙන්දිත් අපි බලන්නේ නැහැ පාප ග්‍රහයෝද සුභ ග්‍රහයෝද කියලා. ඇත්තටම අර පාප ග්‍රහයෝද සුභ ග්‍රහයෝද කියලා බලන්නේ ත්‍රිකෝණ ස්ථානවලයි කේන්ද්‍ර ස්ථානවලයි විතරයි. වෙන කිසිම තැනකදී බලන්නේ නැහැ. එතකොට දැන් මේ උදාහරණයේ හැටියට ග්‍රහයෝ දෙන්නෙක් ඉන්නවා කියලානේ කිව්වේ. ඔව්. එතකොට දෙන්නෙක් ඉන්නවා 6යි. ඍණ 6යි. ඔව්. දැන් අතන ගත්ත ලකුණු වලින් 13ක් තිබ්බනේ. එකක් තිබ්බා තුනක් තිබ්බා. 13 1යි 14යි 3යි 17ක් තිබ්බනේ. 17න් 6ක් කැපෙනවා. 11යි. 11යි. අපි මේ උදාහරණයේ හැටියට ග්‍රහයෝ 9ම අරන් ඉවරද? හරි නේද? 3යි 4යි 3යි ඔක්කොම 9ම ඉවරයි. හරි. එතකොට කීයද ලකුණු ඉතුරු වෙන්නේ 11යි. 11යි. හරි. ඊට පස්සේ 8 වෙනි භාවය බලමු. දැන් අර උදාහරණයේ හැටියට නම් 8 වෙනි භාවයේ ග්‍රහයෝ නෑ. අපි 8 වෙනි භාවය බලමු. 8 වෙනි භාවය කියන්නේ භයානකම ස්ථානේ. එතන යම් කිසි ග්‍රහයක් ඉන්නවා නම් අපි -5 දානවා. ඕනම ග්‍රහයක් හිටියොත් 5ක් දෙනවා. ඕනම ග්‍රහයක් හිටියොත් -5 දානවා. -5 දානවා. හැබැයි -5 දාලා ඕනම ග්‍රහයක් හිටියොත් -5 දාලා මේ සිකුරු බුද කියන දෙන්න. සිකුරු බුද කියන දෙන්න නම් ඉන්නේ -3 විතරයි දාන්නේ. ඒ කියන්නේ සිකුරුයි බුදයි ඉන්නවා නම් -5ම දාන්නේ නැහැ -3 විතරයි දාන්නේ. මේ මොකද සිකුරුයි බුදයි යටේ ඉන්නකොට අනිත් ග්‍රහයක් හිටිය තරම් භයානක නරක නැහැ. මොකද ශාන්ත මරණයක් ගැන කියවෙනවානේ සිකුරුයි බුදයින් දෙද්දි. ඒ නිසා. දැන් ජතුරු මහත්තයා මේ කතාව මම අහගෙන යද්දි තාම ඉවර නැහැ නේ මේක. දැන් ඔබතුමා අංක විද්‍යාවේ ඔබතුමාගේම කියලා එක කුලකයක් හදා ගන්න ඕනේ උගන්වන්න ජනතාවට දරුවන්ට. දැන් මේ කියලා දුන්නේ දෙත් ඔබතුමාගේ නිර්මාණයක්ද නැත්නම් ඔබතුමාගේ ගුරුවරයෙක්ගෙන් ලබාගත දෙයක්ද? නෑ මගේම නිර්මාණයක්. මගේම නිර්මාණයක් තර්කානුකූල සිද්ධාන්ත මත ගොඩනගපු. දැන් ඉතින් මගේ නිර්මාණයක් නෙමෙයි නම් වෙන කාගේ හරි නිර්මාණයක් නම් මේ බලන කාට හරි කියන්න පුළුවන් නෑ අහවල් පොතේ තිබ්බා අහවලා කිව්වා කියලා. කොහෙවත් නෑ තුන් ලෝක ධාතුවෙම නෑ. නමුත් ඒ තමන් මේක බලලා මේක ඇත්ත නැත්ත තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මේකේ ධන ලකුණු ආපු අයට තේරෙයි තමන්ට ඔව් ලොකු පුෂ් එකක් එක්ක මම යනවා නේද කියලා. බිඳුවට කිට්ටු වෙනකොට තේරෙයි චුට්ටක් අමාරුයි නේද කියලා. ඍණායට තේරෙයි අපි බරපතල උත්සාහයකින් ගොඩ එන්න ඕනේ නේද කියලා. ඒක දැනෙනවා නම් මේක ඇත්ත. හොඳයි.
තමන්ගේම දෙයක් ඉතාමත් නිර්ලෝභීව ජනතාවට ලබා දුන් චතුරමුඛිලිය මහත්මයා අපිට තව කතා කරන්න තියෙන දේ ගැන අපි යමු ඉස්සරහට. දැන් මම අයිත් සාරාංශ කරන්න ඕනේ. දැන් පටල ගන්න එපා. අයිත් මුලින් ඉඳන් කියනවා. තමන්ගේ ජන්ම පත්‍රය ගත්තා. හොන සාරාංශය 159 කියන මේ ත්‍රිකෝණ ස්ථානවල ග්‍රහයෝ ඉන්නවා නම් ලකුණු 5 ගානේ දැම්මා. ඊට පස්සේ මොකද කරන්නේ? තරංග මහත්තයාත් මට උදව් කරොත් 5 ගානේ දාලා එකෙන් අශුභ ග්‍රහයන් ඉන්නවා නම් ඒගොල්ලන්ගෙන් අඩු කරනවා 2 ගානේ අඩු කරනවා. අශුභ ග්‍රහය ප්‍රමාණයට 2 ගානේ අඩු කරනවා. හරි. ඊට පස්සේ කේන්ද්‍ර ස්ථාන ටික බලනවා 1 4 7 10. දැන් එක අතන ගත්ත හින්දා ත්‍රිකෝණ ස්ථානෙට එක අයින් කරනවා. ඔව් එක අයින් කරලා 4 7 10 බලනවා කේන්ද්‍ර ස්ථානවල ග්‍රහයෝ ඉන්න ගානට ලකුණු 3 ගානේ දානවා. ඊළඟට එතන අසුභ ග්‍රහයෝ ඉන්නවා නම් එකෙන් අයින් කරනවා 2 ගානේ කරනවා. අඩු කරනවා. අසුභ ග්‍රහයෝ කියන්නේ සනි කුජ රාහු කේතු. හරි. ඊට පස්සේ නියුට්‍රල් ස්ථාන 2 3 11 කියන තැන් තුනේ ග්‍රහයෝ ඉන්නවා නම් එතන අසුභ සුභ මුකුත් බලන්නේ නැතුව එක ලකුණු ගානේ දෙනවා. හරි. ඊට පස්සේ අසුභ ස්ථාන වලින් 6 12 කියන සාමාන්‍ය අසුභ ස්ථාන දෙකේ ග්‍රහයෝ ඉන්නවා නම් -3 මොන ග්‍රහයද කියලා බලන්නේ -3 3 3 අඩු කරනවා -3 අටවෙනි භාවයේ භයානකම් භාවයේ බලනවා එතන ඉන්න ග්‍රහයෙක් හිටියොත් ලකුණු 5 ගානේ අඩු කරනවා හැබැයි සිකුරුයි බුදයිගෙන් 5ක්ම අඩු කරන්නේ 3යි අඩු කරන්නේ ඔය කැල්කියුලේෂන් එක කරලා බැලුවාම Tamante ඊ අවසාන ලකුණ දැන් අපි අරගත්ත උදාහරණේ 11ක් ආවනේ 11ක් ආවා මෙතන සංඛ්‍යා රේඛාවේ මැද කොතනද තරංග මහත්මයා බිඳුවනේ බිඳුවට සාපේක්ෂව හිතන්න දැන් අපි අර ගත්ත උදාහරණේ ලකුණු 11ක් තිබ්බනේ ඒතර බිඳුවට වඩා උඩනේ 11 කියන්නේ එයාට යම්කිසි පෙර යාම උපයගත්ත පුෂ් එකක් තියෙන ජන්මපත්‍රයක් හොඳයි ඔක බිඳුවට ලං වෙන්න පුෂ් එකේ ප්‍රමාණය අඩු වෙනවා බිඳුවට උඩ යන්නේ නැහැ ඔය 11යි අපි તો හොඳම තැන් වල හොඳ ග්‍රහය ගොඩක් හිටියනම් මේකට අවදි 20ට 25ට එයි එහෙම වුණා නම් Tamanට අර නිකන් පෙර භවයන් වල උපයාගත්ත දේවල් ඇසුරෙන් මේ භවයේ වඩා පහසුවෙන් ගත කරන්න ලැබෙන තල්ලුවක් වගේ ඔක බිඳුවට ලං වෙලා සමහර කෙනෙක්ගේ ධන ඍණ කැපිලා නිකන් එකක් දෙකක් වගේ බිඳුවම වෙන්නත් පුළුවන් යාට ගොඩක් එතකොට ඒ කියන්නේ ලොකු උත්සාහයක් මේක ඍණ පැත්තට යන්නත් පුළුවන් තරංග මහත්තයා හිතන්නකෝ අර අසුභ භාවවල ඉන්න ග්‍රහයෝම බලපෑම වැඩි වුණොත් ඍණ පැත්තට යන්න පුළුවන් ඍණ පැත්තේ ජන්මපත්‍රයක් Tamanට තිබුණොත් මොකක්ද තියෙන්නේ බය වෙන්න ඕනේ එපා බය කියන්නේ උත්තරයක් නෙමෙයි ඒකට මොකක්ද ඕනේ එතකොට ඕනේ කරන්නේ ඒක කොහොමද මුලින්ම බිඳුවට ගන්නෙ ඊට පස්සේ කොහොමද දාන පැත්තට ගන්නෙ කියන ප්‍රතිපදාව වඩන්න තියෙන්නේ එතකොට උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් මේක කන පිට ගහන්න පුළුවන් නොපිට තියෙන මේස් එකක් අල්ලලා අනිත් පැත්ත අත දාලා මෙහෙම උඩට ගන්නවා වගේ මේක කන පිට ගහන්න පුළුවන් කන පිට ගහන ක්‍රමවේදය අපි ඊළඟ වැඩසටහන වල කියනවා දැන් ඔබතුමා මේ කියන කරුණු කාරණාත් එක්ක කෙනෙකුට පහරක් වදින්න පුළුවන් ඒ කියන්නේ ඇයි නිවසේ ඉඳන්ම බලා ගන්න උදව් කරනවානේ අපේ රජත ටීවී හරහා ජන්මපත්‍රය එහෙම නොතින් ඉතින් සමහර කෙනෙකුට පහරක් වදින්න පුළුවන් ජන්මපත්‍ර පරීක්ෂාවට මිනිස් වෙන්නේ නැහැ කියලා කෙසේ වෙතත් ඔබතුමා මේ කරන්නේ සේවයක් කියලා අපේ ජනතාව දන්නවා. එහෙම කරන්න ඉතින් තමන් පෙර මේ විශ්වාස කරපු ශාස්ත්‍රවරුන්ට ඒ කරපු සම්මාන හැමෝම කරන්න. හොඳයි. චතුර මහත්මයා බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙලා මේ වැඩසටහනත් කලින් වැඩසටහන වගේ අපේ ආදරණීය ජනතාව තමන්ගේම කරගනී කියලා. ඉතින් තවත් කෙනෙකුට වැඩසටහන බෙදා හරින්න ලින්ක් එක කොපි කරලා WhatsApp වලින් යවන්න පුළුවන් Facebook වලින් යවන්න පුළුවන්. ඒ වගේම ඔබට අවස්ථාව තියෙනවා රජත ටීවී YouTube නාලිකාව subscribe කරන්න මේ දැන්ම. ඉතාමත් වැඩසටහන් රසක් මේ ඉදිරියේ ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් අංක විද්‍යාවෙන් ඒ වගේම ජ්‍යොතිර්විද්‍යාව මේ පිළිබඳව ඉතාමත් හොඳින් ඉගෙන ගන්න චතුර මහත්මයාට කතා කරන්න පුළුවන්. නවතම පාඨමාලා තියෙනවා ආරම්භ වෙන ජනවාරි මාසයේ පාඨමාලා දෙකක් ආරම්භ වෙනවා. අංක විද්‍යා පාඨමාලාව සහ ජ්‍යොතිෂ පාඨමාලාව. ඒ වගේම නොවැම්බර් මාසයේදී ආරම්භ වෙනවා සුපර් විස්ඩම් පාඨමාලාව. කොහොමද ඔබ ජයග්‍රාහකයෙක් වෙන්නේ කියන පාඨමාලාව. ඉතින් මේ පාඨමාලාවටත් එකතු වෙන්න පුළුවන්. තිරේ දිස්සන අංකයට සාමාන්‍ය දුරකථන ඇමතුමක් ලබා ගන්නවට වඩා හොඳයි ඔබට WhatsApp පණිවිඩයක් තියෙන එක පහසුයි. එතුමා පැය 24ක් දවස් දෙකක් ඇතුළත අතිශය කාර්ය බහුලයි කියලා දන්නවා. ඒක නිසා දවස් දෙකක් ඇතුළත ඔබට
කතා කරා. චතුර මහත්මයා ස්තුතියි. අපි දවසක හමුවෙමු ආයෙත්. සුබ දවසක් ආයුබෝවන්. අයිබෝවන්. රජත ටීවී නාලිකාව නරඹන අපේ ආදරණීය හිතවතුන්ගෙන් ඉල්ලා සිටිනවා රජත ටීවී YouTube නාලිකාව subscribe කරන්න, bell icon එක click කරන්න. ඔබට පුළුවන් වැඩසටහනේ link එක තවත් හිතවතුන් අතර බෙදා හදා ගන්නට. ඔබට සුබ දවසක් ආයුබෝවන්. Rajata TV